සුබ දවසක් සියලු දෙනාට. මම ඉෂිනි කවීෂා කොළඹ විශ්වවිද්‍යාලයේ කෘෂි තාක්ෂණික අංශයේ 3 වන වසර අවසානයේ ඉගෙනීම ලබනවා. ඉතින් මම අද කැමති කතා කරන්න දීර්ඝ ඉතිහාසයක් තියෙන නාගලෝකයෙන් ගෙනාව කියන බුලත් කොළේ කතාව. ඒ කියන්නේ මෙන්න මේ බුලත් කොළේ වගේම මෙන්න මේ වගේ ලෙඩක් ඉන්නේ ඇයි මේකට? අන්න ඒක දැන් තමයි අපි කතා කරන්නේ. සාමාන්‍යයෙන් බුලත් කොළේ කියන්නේ ඕනම අවස්ථාවක මුල් තැන ගන්න දෙයක්. ඉතින් මෙන්න මේ මුල් තැන ගන්න බුලත් වල වර්ග ගොඩක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මානේරු, රටදලු, ගල්දලු, ගැටතෝඩු, ගැරඬි මානේරු, නාගවල්ලි බුලත්. මෙන්න මේ විදිහට බුලත් වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ අතුරින් මානේරු, රටදලු, ගල්දලු බුලත් කියන්නේ අපි අපනයනය කරන්න ප්‍රධාන වශයෙන් වගා කරන බුලත් වර්ග. මානේරු බුලත් ඒක ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන ප්‍රභේදයක්. රටදලු ඕනෑම ප්‍රදේශයක වගා කරන්න පුළුවන් වගේම මෙන්න මේ රටදලු කියන බුලත් වර්ගය ඕස්ට්‍රේලියාව, කැනඩාව වගේ රටවල් වලට ප්‍රධාන වශයෙන් අපනයනය කරනවා. එතකොට ගල්දලු බුලත් ගන්නකොට මේවා ගොඩක් දුරට නියඟයට ඔරොත්තු දෙන බුලත් වර්ගයක්. ඉතින් මෙන්න මේ බුලත් වර්ගය තමයි වේලි කලාපයේ වැඩිපුරම වගා කරන බුලත් වර්ගය වෙන්නේ. අපි එහෙනම් කතා කරමු බුලත් වලට මෙන්න මේ වැළඳිලා තියෙන රෝගය මොකක්ද කියලා. මේක අපි හඳුන්වනවා බැක්ටීරියා කොළපොල්ලි රෝගය. අනේක ගැන තමයි අපි දැන් කතා කරන්නේ. ඉතින් මෙන්න මේ බැක්ටීරියා කොළපොල්ලි රෝගය සාමාන්‍ය ව්‍යවහාරයේදී ගොවියා හඳුන්වනවා මහ රෝගය, දෙවියන්ගේ ලෙඩේ, එහෙමත් නැත්නම් මලකඩ රෝගය, තෙල් පැල්ලම, මෙන්න මේ වගේ වචන වලින් මෙන්න මේ ලෙඩ මේ රෝගය හඳුන්වනවා. ඉතින් මේ තියෙන්නේ තෙල් පැල්ලම කියලා හඳුන්වන තත්වය. මෙන්න මේ තත්වයේදී කොළේ තෙල් පැල්ලමක් වගේ පේන්න ගන්නවා. මේ තත්වය දීර්ඝකාලීනව තියෙනකොට බොහෝ සතියක් පමණ මෙන්න මේ තත්වයට එනවා. මෙන්න මේකෙදි හැදෙන දුඹුරු පාට පැල්ලම මේ බැක්ටීරියා ආසාදනය නිසා හැදෙන මේ පැල්ලම අක්‍රමවත් හැඩයක් ගන්නවා. ඒ වගේම තමයි මේ ආසාදනයේ හේතුවෙන් මෙන්න මේ පැල්ලම වටා තියෙන ප්‍රදේශය එතන තියෙන හරිත අප්‍රද විනාශ වීම හේතුවෙන් කහපාට රැස්වලක් වගේ පේන්න ගන්නවා. මෙන්න මේක තමයි ඒ ලෙඩේ ප්‍රධාන වශයෙන් අපිට දක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙන්න මේ රෝගී තත්ත්වය ඇති වුනහම කොළ හැලෙනවා. ඒ වගේම අවසාන තත්වයේදී ගසම මෙල්ල වී යන තත්වයක් උදා වෙනවා. ඉතින් මෙන්න මේ බැක්ටීරියා කොළපොල්ලි රෝගය වැඩිපුරම ව්‍යාප්ත වෙන්නේ වාතය, ජලය, කෘෂි උපකරණ, රෝපණ ද්‍රව්‍ය හා ශ්‍රමිකයන් මගින් තමයි. ඉතින් මෙන්න මේ තත්වයන් පාලනය කරගන්න අපි ප්‍රධාන වශයෙන් අපිට කරන්න පුළුවන් සුළං බාධක යොදන්න පුළුවන්. ඊට පස්සේ වගාවටම වෙන්නු ජල ප්‍රභවයක් අපිට භාවිතා කරන්න පුළුවන්. පාත්‍ය අතර දුර වැඩි කරන්න පුළුවන්. ඒ වගේම ආසාදනය හඳුනාගත් ශාකවලට අපි ඒක පුලුස්සා හැරලා අපිට ශේෂ්ත්‍රයෙන් ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම වතුර යොදනකොට ශාකයේ මුලට පමණක් ජලය යෙදීම කරන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ ආසාදනය වුණ ස්ථානයක් නැවත වගා කරනවා නම් අපි අවුරුද්දක් පමණ කාල සීමාවකින් පසුව වගා කිරීම ගොඩක්ම සුදුසු වෙනවා. එතකොට අපිට පුළුවන් සාදා ගන්නා පාත්‍රය ජීවාණුහරණය කරලා එතනින් පසුව නැවතත් බුලත් වගාවකට එන්න.